දරුවෝ ගැන හිතන පිරිසක් අම්මා තාත්තා හැරුණකොට ආයි අපිට වෙන මේ ජීවිතේ හම්බ වෙන්නේ නැහැ කියලා. කෑම ටික කන්න ගියත් කෑම ටික කන තැනදිත් මතක් වෙන්නේ කාවද කියලා ඇහුවොත් අම්මා කියන්නේ ළමයින්ව මතක් වෙනවා කියලා. ගමනක් බිමනක් යන පාරට බහැපු තැනදිත් වැඩිපුර කල්පනාවට ගන්න කවුද කියලා ඇහුවොත් අම්මා තාත්තා කියන්නේ ළමයින්ව තමයි වැඩි වාර ගානක් කල්පනාවට එන්නේ කියලා. කන්න ගියත් බොන්න ගියත් නාන්න ගියත් නිදා ගන්න ගියත් මොන දේ කරන්න ගියත් නිතරම මේ ළමයි කියන සංඥාව අම්මගේ හිතට තාත්තගේ හිතට එනවා. ගලවන්න අමාරු මහ පුදුම බැඳීමක් බව මෙතන ඉන්න කවුරුත් දන්නවා. මේ දරුවන් සම්බන්ධව හැදෙන බැඳීම මවකට හිතින් ගලවන්න අමාරුයි. තාත්තට පුළුවන් වුණත් අම්මට බැහැ. ඒක තමයි ඇත්ත කතාව. තාත්තට යම් පමණකට දරා ගන්න පුළුවන් මේ දරුවෝ නැතිකම. තාත්තට යම් පමණකට දරා ගන්න පුළුවන්. දරුවෝ දාලා යන එක දරුවෝ නැති එක තාත්තට දරා ගන්න පුළුවන්. ඒත් අම්මා කෙනෙකුට දරුවන් සම්බන්ධ හැඟීම හරිම අමාරුයි දරා ගන්න. මොකද හේතුව අම්මා දරුවන්ට වැඩි අයිතියක් දීලා තියෙනවා Tamanගේ ඇඟේ තාත්තට වඩා. තාත්තට වඩා වැඩි අයිතියක් අම්මා දීලා තියෙනවා දරුවන්ට Tamanගේ ඇඟේ. කිරි ටික පොවන්නේත් අම්මා ඒ කිරි ටික නිෂ්පාදනය වෙන්නේ ඇඟ ඇතුලේ. ඇය කාපු බීපු ආහාර වලින් ගොඩනැගෙන ලේ ටික හරහා තමයි කිරි ටිකට පරිවර්තනය වෙලා දරුවගේ බඩගින්නට පොවන්නේ. එතනිනුත් හැදෙනවා ලොකු අයිතියක්. මගේ ඇඟේ කිරි ටිකෙන් තමයි දරුවා ඉස්සෙල්ලාම ජීවත් වෙන්නේ. ඊටත් වඩා තාත්තා කෙනෙකුට වඩා අම්මා කෙනෙකුට ලොකු අයිතියක් එන්න හේතුව මොකද්ද? අම්මා 8 මාසයකට වඩා වැඩි කාලයක් 9 මාසයකට වඩා වැඩි කාලයක් අම්මා දරුවට බඩ ලියලා දෙනවා කැමති විදිහකට ඊටාම් පුතේ කියලා. මොනතරම් වාර ගානක් අර බඩේ ඉඳලා පයින් ගහන්නේ අම්මා. ඒ ගහන හැම පයින් පාරක්ම අම්මට දැනෙනවා. හැබැයි පිට කෙනෙක් පය උස්සනකොට පිට කෙනෙක් පයින් ගහනකොට ආවේගයේ කේන්ති ඉපදුනත් බඩේ ඉන්න ළමයා බඩට පයින් ගහනකොට කවදාවත් අම්මට කේන්ති ගිහිල්ලා නැහැ. ඇත්තද බරුද? අපි අහලා බැලුවොත් අම්මගෙන් කවදා හරි දවසක අම්මේ බඩ ඇතුලේ ඉඳගෙන මං අම්මගේ බඩට පයින් ගහනකොට කවදාම හරි දවසක අම්මට මම ගැන කේන්තියක් ආවද කියලා ඇහුවොත් අම්මා කියන්නේ නෑ පුතේ පයින් ගහන එකෙන් මම පුදුම සතුටක් වින්දා. පුතා බඩ ඇතුලේ ඉඳලා පයින් ගහන එකේදී මම පුදුම සතුටක් වින්දා. මොකද දරුවා බඩ ඇතුලේ ජීවත් වෙනවා කියලා අම්මා දැනගන්නේ ඒ දරුවා බඩ ඇතුලේ ඉඳගෙන කරන එක එක ක්‍රියාකාරකම් හරහා. ඒ නිසා පයින් ගහන තැනදී අම්මට පුදුම සතුටක්. දඟලන තැනදී අම්මට පුදුම සතුටක්. ඒත් ඒක ජීවිතයට ඇඟට හරි වේදනාවක් අපහසුවක්. ඒත් ඒ අපහසු අම්මා හිතට ගන්න සතුටක් විදියට. හරි පුදුමයි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරය. ඇත්තටම අරක අපහසුවක්. ඉතින් ඇතුළේ ඉඳන් පයින් ගහනකොට බඩට ඒක අපහසුවක් බව මෙතන ඉන්න කවුරුත් දන්නවා. ඒ වුණාට කයට දැනෙන ඒ අපහසුව දරුවන්ගේ නාමෙන් හිතට ගන්නකොට අම්මා හිතට ගන්න ඒක මහා ආස්වාදයක් විදිහට. තව හයියෙන් ගහපන් පුතේ කියලානේ හිතන්නේ. ඒත් මට ඔබ ගන්න පයින් පාර රිදෙන්නේ නැහැ. තව හයියෙන් ගහපන් පුතේ කියලානේ හිතන්නේ. අම්මත් එහෙමයි තාත්තත් එහෙමයි. ඉතින් අම්මා පෙන්නනවනේ මේ පයින් ගහනවා බලන්නේ. එහෙම කියනවනේ. නේද? අර පය පාර වදිනකොට අම්මා පෙන්නනවා බලන්නේ මේ පයින් ගහනවා. තාත්තටත් ඉතින් පුදුම හැඟීමක් ඇති වෙනවනේ. දරුවා පණ පිටින් බඩ ඇතුළේ ජීවත් වෙනවා කියන එක ගැන. ආන්නේ නිසා අම්මට වැඩි අයිතියක් තියෙනවා ළමයි සම්බන්ධව.